Welcome to Podisa Stories. Get ready for funny cartoons that spark imagination and joy. ලස්සන ආකර්ෂණය කියන්නේ ඕනම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් මායාවක්. හැබැයි මේ මායාව පිටිපස්සේ හැංගිලා තියෙන්නේ මරණය නම්. කොළඹ නගරයේ එක දිගටම සල්ලිකාර තනිකඩ පිරිමි අය අතුරුදහන් වෙන්න ගත්තා. කිසිම සාක්ෂියක් නැහැ. කිසිම හෝඩුවාවක් නැහැ. හැබැයි මේ හැමෝම අතුරුදහන් වෙන්න කලින් එකම එක තැනකට ගිහින් තිබුණා. මේ තමයි ඩොක්ටර් මායා. නගරේ ඉන්න දක්ෂම වගේම ලස්සනම දොස්තර නෝනා. එයාගේ හිනාවට කතාවට වශී වෙලා බෙහෙත් ගන්න පිරිමි ලෙඩ්ඩු අනන්තයි. Excuse me doctor. කමල් එන්න ඇවිත් වාඩි වෙන්නකෝ. අද නම් මහන්සි පාටයි වගේ. ඔව් ඩොක්ටර්. බිස්නස් වැඩ එක්ක මාර ස්ට්‍රෙස්. ගෙදර ගියත් තනියමනේ ඉන්නේ. ඒකයි ඔයාව හම්බෙලා බෙහෙත් ටිකක් ගන්න ආවේ. ඔයාගේ හાર્ට් බීට් ටික නම් ටිකක් වැඩි කමල්. ඔයාට ඕනි බෙහෙත් නෙමෙයි පොඩි රිලැක්ස් එකක්. අතර 8ට මගේ ගෙදරට එන්නකෝ. අපි ඩිනර් එකක් අරගෙනම නිදහසේ කතා කරමු. ෂුවර් ඩොක්ටර්. මම අනිවාර්යයෙන්ම එන්නම්. කමල් හිතුවේ එයාට අද රෑ දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එයා දැනගෙන හිටියේ නැහැ. එයා පය තියලා තින්නේ අපායේ දොරකඩට කියලා. මේක බොන්න කමල්. ඔයාගේ ඔය ඔක්කොම මහන්සිය නැති වෙලා යයි. ඩොක්ටර්. ඩොක්ටර් මට මොකද වෙන්නේ? මගේ ඇඟට පන නැහැ. ඔළුව කැරකෙනවා වගේ. බය වෙන්න එපා කමල්. ඔයාගේ ස්ට්‍රෙස් එක දැන් සදහටම නැති වෙලා යයි. ඔයාට අය කවදාවත් මහන්සි වෙන එකක් නෑ. පහුවදා උදේ වෙද්දී කමල්ගේ කාර් එක මායාගේ ගෙදරින් අතුරුදහන්. කමල්ගේ බැංකු ගිණුම්වල සල්ලිත් අතුරුදහන්. හැබැයි කමල්ගේ වටිනාම අවයව ටික කළු කඩේට විකුණන්න මායා පාර්සල් කරලා ඉවරයි. හැබැයි මායාගේ මේ සෙල්ලම වඩිකල් කරන්න ලැබෙන්නේ නැහැ. කමල්ගේ අතුරුදහන් වීමත් එක්ක මේ අභිරහස විසඳන වගකීම බාර වුණේ ඉන්ස්පෙක්ටර් රොෂාන්ට. රොෂාන්ට මේ ෆයිල්ස් අස්සේ තිබිලා ලොකු රහසක් අහු වුණා. මේ හැමෝම අතුරුදහන් වෙන්න කලින් අන්තිමටම හම්බ වෙලා තියෙන්නේ එකම එක කෙනෙක්ව. ඒ තමයි ඩොක්ටර් මායා. රොෂාන් සල්ලිකාර බිස්නස්මෙන් කෙනෙක් වගේ ඇඳගෙන ලොකු අත් ඔරලෝසුවක් යම බැඳගෙන මායාගේ ක්ලිනික් එකට යනවා. හෙලෝ ඩොක්ටර්. මගේ නම රාහුල්. බිස්නස් වැඩ නිසා මාරම ස්ට්‍රෙස්. ගෙදර ගියත් මහ පාළුවක් තියෙන්නේ. එන්න රාහුල්. ඔයාගේ ඔය පාළුව ස්ට්‍රෙස් එක ඔක්කොම මම නැති කරලා දෙන්නම්. අද රෑ 8ට මගේ ගෙදරට එන්නකෝ. අපි නිදහසේ කතා කරමු. මායා හිතුවේ එයාගේ ඊළඟ ගුදුර ලේසියෙන්ම දැලට අහු වුණා කියලා. හැබැයි එයා දැනගෙන හිටියේ නැහැ. එයා මේ අඩි තියන්නේ රොෂාන් අටවපු මාරක උගුලකට කියලා. මේක බොන්න රාහුල්. ඔයාගේ ඔක්කොම මහන්සිය නිවිලා යයි. රොෂාන් වයින් එක බොනව වගේ රඟපාලා මායා අහක බලන වෙලාවේ ඒක කටින් නරන් ළඟ තියෙන මල් පෝච්චියකට හලනවා. ඊට පස්සේ ඔළුව කැරකෙනව වගේ රඟපාලා සෝෆා එක උඩට වැටෙනවා. තවත් මෝඩෙක්. රාහුල්. ඔයාගේ මේ හදවතින් මට ලොකු ගානක් හොයාගන්න පුළුවන් වෙයි. මායා පිහිය උස්සගෙන රොෂාන්ගේ පපුවට අනින්න හදනවත් එක්කම එකපාරටම ඇස් ඇරපු රොෂාන් වේගවත් කරාටේ පහරකින් මායාගේ අතට ගහලා පිහිය විසිවෙලා යන්න කරනවා. රොෂාන් වහාම නැගිටලා තුවක්කුවක් අරන් මායාට දික් කරනවා. මගේ නම රාහුල් නෙමේ. ඉන්ස්පෙක්ටර් රොෂාන්. දැන් ඔයාගේ සෙල්ලම ඉවරයි ඩොක්ටර්. hands up. පොලිස් ජීප් එකක මායාව නග්ගගෙන අරන් යනවා. මායාගේ මූණේ තියෙන බය සහ කේන්තිය හොඳට පේනවා. ලස්සන මූණකට පිටිපස්සේ හැංගිලා හිටපු යක්ෂණියක්. ඒ සරාගී පෙනුමට රැවටුණු හැමෝටම වුණේ Tamanගේ ජීවිතෙන් වන්දි ගෙවන්න. පිටින් පේන රූපෙට රැවටෙන්න එපා. මේ වගේ තවත් ත්‍රාසජනක කුතුහලයේ පිරුණු කතා බලන්න දිගටම පොඩිසර් ස්ටෝරීස් channel එකත් එක්ක රැඳී ඉන්න. subscribe කරන්න අමතක කරන්න එපා.